හයි. ඉතින් මම මේ ඔයගොල්ලොත් එක්ක මෙහෙම වීඩියෝ එකක් කරන්නේ ටික කාලයකට පස්සේ. මොකද මට එක්සෑම් තිබ්බ නිසා එක දිගට වීඩියෝස් කරන්න බැරි වුණා. එක්සෑම් වලට හිර වුණා. ඒ නිසා මට පොතක් කියව ගන්න ටයිම් තිබෙන්නේ නැහැ. වීඩියෝ එකක් කරන්න ටයිම් තිබෙන්නේ නැහැ. දැන් මම මේ වීඩියෝ එක කරනකොට ටයිම් එක 12:45යි. ඉතින් ටයිම් එක තිබ්බ වෙලාව තමයි මේක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මට ඔයගොල්ලෝගෙන් චූටි උදව්වක් ඕනේ. ඔයගොල්ලෝ මේ දවස්වල කියවන පොත මොකද්ද? ඔයාලා කියවලා තියෙන ලස්සනම පොත මොකද්ද කියලා මට කමෙන්ට් කරන්න. මාත් ආසයි දැනගන්න. සමහර කවි පොත් තියෙනවා ඒවල තියෙන්නේ ප්‍රේමය ගැන විතරයි. තවත් සමහර කවි පොත් තියෙනවා ඒවල තියෙන්නේ විරහව ගැන විතරයි. ඉතින් සමහර ඒවා තියෙනවා මේ හැම එකම මික්ස් වෙලා තියෙන ඒවා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ එහෙම මික්ස් වෙලා තියෙන එක. මේකේ හාස්‍යයක් තියෙනවා. ඉතින් මම කිව්වා ප්‍රේමය විරහව හැමදේම හාස්‍ය මික්ස් වෙලා තියෙන පොත තමයි මෙන්න මේ ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා කියන බේබද කුමාරය එමත් නැත්නම් රොෂාන් ජානක මද්දුමගේ කවිය රචනා කරපු මෙන්න මේ පොත ගැන තමයි මම කිව්වේ. ඉතින් මේකත් මම ගත්ත ඉගෙනමකින් ඒගොල්ලෝ ෆ්‍රී අපිට බුක් මාක් එකක් දෙනවා. ඒගොල්ලෝගෙන් ඕඩර් කරපු බුක්ස් වලට. ඉතින් මේකේ ලස්සන කවි තියෙනවා. මම ඔයාට මේකේ තියෙන ලස්සන කවියක් කියවන්නම්. කඳුළු පුරවන් සංසාරේ පුරාම දුකම පොඩි ගහගෙන ඉන්නද කල්පනාව. ගිනි තියලා අතීතය ලියපු වේදනාවල් කතාව. වෙන කාගෙන්වත් නෙමෙයි සතුට හොයාගන්න ඕන තමාම. තේරෙනවා පරිණත වුණාම ඕනෑම ප්‍රශ්නයකට උත්තරේ තමයි හිනාව. ඇත්තනේ හැම ප්‍රශ්නයකටම ඇත්තටම උත්තරේ හිනාව. ඒක තේරෙන්න ටිකක් පරිණත වෙන්න ඕන. මෙයා කියනවා වගේම. මට මේ පොත කියවනකොට මා හිනා කියපු එක කවියක් තියෙනවා. මම දන්නේ ඔයගලන්ට හිනා යයිද කියලා. මොකද එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්. ඒ නිසා හිනා යන්නත් පුළුවන්, හිනා නොයන්නත් පුළුවන්. අහලා බලන්න. ග්‍රීන් ටී බීලම නැති වුණා පඩියේ සාමය. ජිම් මස්සේ ඇමිනෙන්න කෝ අපිට කාලය. ඩයිටින් ප්ලෑන් මැද බැලුවාට 6 පැක් හීනය. ඉතිරිය ගෑස්ටික් විතරයි. පපුව දෙයියන්ට බාරය. දන්නවද ප්‍රේමිය? ජොල් බඩවල් ලස්සෙත් තියෙනවා අප්පා ප්‍රේමය. මට මේක කියවනකොට hina ගියා. මට මේකේ තව කවියක් නිසදසක් පළවෙනි නිසදස. ඒක ඇත්තටම මේක මට කියවුවාම මේක හිනක් යනවා. හිනාවත් එක්කම මේකේ අර්ථයක් කියන්නේ අපිට කොච්චර කරන් ලැජ්ජ නැහැ. අපි ඇත්තටම අපි අර කියන බලෙන් දෙනවා කියලා. අනේ ඒ වගේ කියන්නේ දැන් මේක කියවනකොට හිනක් යනවා. හැබැයි අපි ගැන ඇත්තටම තමන් ගැන තමන්ට දුකකුත් හිතෙනවා. මේ අහලා බලන්න මොනවද ඔයගොල්ලන්ට හිතෙන්නේ කියලා. මතක එක නිතරම hina වෙවි හුස්ම ගත්ත. තප්පරයක් ගානේ විඳ සතුට කෝ දැන් නෑනේ තිබ්බ. ඉස්සර හීනනුත් ඇහුණ දැන් ඇහෙන්නේ නෑනේ සුසුම් සද්ද. මොකක් හරි නමුත් ලොකු අවුලක්. ගිනි ගන්නවද කොහෙද පපුව මැද්ද. හදවත නෑ කියලා දැනෙනවා. ස්කෑන් එකක් කරගන්න ආවේ ડોක්ටර්. හිතාගන්න බෑ හුස්ම ගත්තේ කොහොමද? මේ තරම් දුරක්. පුතේ ඔය කඳුළු පිහද ගන්න. හදවතක් ඇතුව ඉපදෙන එකම දුකක්. හිත මැකෙන්නේ නැතිව හදවත් මැකෙන එක නම් ප්‍රේමණීයම පවක්. සැරටම කාගේ හරි පාළුව මැකුවා නේද? හදවත නෑ තමයි. එතන දැන් එන වලක්. මේ උඩේ තියෙන්නේ පුතේ පශ්චාත් භාගයේ අමාරුවට දෙන බෙහෙත්. මතක් වෙන ගානට ඕකෙන් බොන්න දෙකක්. ස්තුතියි ડોක්ටර්. ඔය පෙති වලින් දෙන්න මට තව හුඟක්. මේක ඇත්තටම මේ හිනක් යනවා. මොකද මේ හිනාවත් එක්කම දුකකුත් ඇති වෙනවා. ඇයි මෙච්චර මෝඩ? ඇත්තටම මේක ගොඩක් අර්ථවත් පොතක්. අර්ථවත් ඒවා තමයි ගොඩක් තියෙන්නේ. කියවන්න. කියවලා නැත්තම් කියවන්න. කියවපු අය මේක කොහොමද කියලා අනිත් අයට දැනගෙන කමෙන්ට් කරන්න. ඇත්තටම කියව නැත්තම් කියවන්න. හරි ලස්සනයි. හරිම අර්ථවත්. හැම කවියක්ම හැම විසදසක්ම හරිම අර්ථවත්. ඉතින් කියවන්න මම ආස තව එක පොතක් තමයි මෙන්න මේ ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා කියන එක. ඉතින් මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ මම ඇත්තටම ලොකුවට කවි පොත් කියවන්න ආස නැහැ. හැබැයි මේ වගේ පොත් කියවනකොට ලොකු සතුටක් දැනෙනවා. හිතට සහනයක් දැනෙනවා. කියවලා බලන්න. මේ ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා රොෂාන් ජානක මන්දුමගේ කතෘගේ තවත් කෘතියක් තියෙනවා. ඔය රෙද්දෙන් බැසපාලයන් මොනාලිසා කියලා. ඉතින් ඒ පොතත් ලස්සන ඇති. මම කියවලා නැහැ. මම කියවන්න ගන්න හිටියේ මට ගන්න බැරි වුණා මොකක් හරි හේතුවක් නිසා. ඉතින් ගන්න ආස කෙනෙක් කියනවා නම් කියවන්න ආස කෙනෙක් ඉන්නවා නම් මේ පොත් දෙකම ගන්න. ඇත්තටම ලස්සනයි. මම තවත් පොතක් අරගෙන ඔයාලට මෙන්න මේ වගේ ටයිම් එක හරි දැන් වෙලාව 1යි කාලයි. ඉතින් මම ඔයගොල්ලෝ හම්බ වෙන්න ඒ වගේ ටයිම් එක හරි එනවා. අනිවාර්යෙන් මාත් එක්ක ඉන්න. ආදරේ පරිස්සමට ඉන්න. බයි.